පශ් විදිහට හැසිරෙමු season 2 part 9. දැන් මම මේ පෙන්නන්න යන වීඩියෝ එක අපිට ඊයේ ගොඩ දෙනෙක් එවලා තිබුණා. ඔයාලා ඔක්කොම අපෙන් අහලා තියෙන්නේ මේ විදිහට කතා කළොත් ඔයාලට පශ් වෙන්න පුළුවන්ද සහ පට්ට පශ් කරන naturally කතා කරන්නේ මේ වගේද කියලා. ඇත්තටම කියනවා නම් ඒ වීඩියෝ එකේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. වගේම ඒක නා පශ් කෙනෙක් කියලා අපි නම් හිතන්නේ නැහැ. මොකද මේ දවස්වල ඔයාලව රවට්ටලා ඔයාලා පශ් කරනවා කියලා සල්ලි ගන්න පුස් ක්ලාසස් ගොඩාක් තියෙනවා. ඒ නිසා ඒවට රවටෙන්නේ නැතුව හරි විදිහට මේක පශ් කරන්නේ කොහොමද කියලා අපි බලමු. Oh my god guys, there's a Garandia on the Carapincha tree. දැන් බලන්න මෙතන කියන දේ. මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. මෙතන පත කියන වචනේ එයා යූස් කරලා නැහැ. වගේම ඒක කරපින්ච නෙමෙයි. ඒක carapinch. ඉතින් full sentence එක වෙන්න ඕනේ මෙන්න මේ වගේ. Oh my god guys, there's a pata Garandia on the carapinch tree. Oh lord, it's like දැන් මේ sentence එක ගත්තට පස්සේ ඒක naturally flow වෙන්නේ like කියලා එතනින් නවතින කිසිම තේරුමක් නැහැ. එතකොට මේ sentence එක වෙන්න ඕනේ gee such a gross Garandia. ඒ විදිහටයි. I saw it on the ground and then it climbed the oh my god, it's coming towards the side. මේ sentence එකේ English කැඩි කැඩි වගේ තියෙන නිසා ඒකේ කිසිම ගතියක් නැහැ, flow වෙන්නේ නැහැ. එතකොට මේක අපි කියන්න ඕනේ බුජුබෝ Garandia is coming මගේ වේකට මට බයයි කියලා තමයි. But it's not my favorite kind of animal, to be honest. මෙතන animal කියලා use කරන එක සම්පූර්ණම වැරදි. එතන ඒ sentence එක හැදෙන්න ඕනේ this is not my favorite kind of උරගයා to be honest කියලායි. දැන් ඔයාලා තේරෙන ඒ වීඩියෝ එකේ ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඉතින් වෙන තැන් වලට ගිහිල්ලා පොෂ් වෙන්න හදලා රැවටෙන්න එපා. මොකද ලංකාවේ තියෙන එකම සහ හොඳම පොෂ් ක්ලාස් එක අපේ. ඔයාලට අපේ පොෂ් ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. වගේම අපේ පොෂ් පින්ච මිලදී ගන්නත් පුළුවන්. අපි ඉස්සරහට ඔයාලා කොහොමද පොෂ් විදිහට මැක්කෝ හූනෝ කරපොත්ත ගෙම්බෝ දැක්කම බය වෙන්නේ කියලා උගන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා වෙන ක්ලාසස් වලට ගිහිල්ලා God blast කරගන්නේ නැතුව අපේ ක්ලාස් එකේ lessons එනකම් wait කරන් ඉන්න. See ya, bye, love ya.